ඔයා ඩිජිටල් මීඩියා එක වැඩ කරන කෙනෙක් නම් ඒ කිව්වේ ෆොටෝග්‍රැෆි එහෙම නැත්නම් වීඩියෝ එඩිටිං එහෙමත් නැත්නම් වෙනත් මොන හරි ග්‍රැෆික්ස් වැඩත් එක කරන කෙනෙක් නම් විශේෂයෙන්ම මේක අදාළ වෙන්නේ ෆොටෝග්‍රැෆි කරන අයට වගේ මේ ගැන හොඳ එක්ස්පීරියන්ස් ඇති. ඔයාගේ ෆයිල්ස් ඩිලීට් වෙලා එහෙම නැත්නම් පෙන් ඩ්‍රයිව් එකක් වැරදීමකින් ෆෝමැට් වෙලා තියෙනවා. මෙහෙම වුණාම නැති වෙන ෆයිල්ස් ගන්න සොෆ්ට්වෙයාර් වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් මේ සොෆ්ට්වෙයාර් වලින් අපිට අවන වැඩේ වෙනවද කියන එක ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපේ මේ ඩිජිටල් මීඩියා වැඩ කරගද්දී අපේ මේ ෆයිල් ලොස් වෙන එක විශේෂයෙන්ම එක්ස්ටර්නල් හાર્ඩ් වල වගේ එහෙම ෆයිල් ලොස් වෙන එක නැති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆයිල් එකක් ලොස් වුනහම ඒක නැවත ලබා ගන්න පුළුවන් ට්‍රස්ටඩ් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. ඒ වගේ සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරොත් අපිට මේ ෆයිල්ස් නැති වුනහම එන ස්ට්‍රෙස් එක එහෙම නැත්නම් ඒ පීඩනය නැති කරගන්න පුළුවන්. මොකද ක්ලයන්ට් කෙනෙක්ගේ වටිනා ෆයිල් එකක් නැති වුණොත් ඒක ආපහු ගන්න බැරි වුණත් ගොඩක් ලොකු පාඩුවක් සිද්ධ වෙන දෙයක් නිසා. ඉතින් ඒකට ගැලපෙන ගොඩක් හොඳ සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. ඒ වගේ සොෆ්ට්වෙයාර් එකක් ගැන තමයි මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ. මේක තමයි Tenorshare 4D Dig Mac Data Recovery. මේක Mac Data Recovery කිව්වට Windows version එකකුත් තියෙනවා. මේකෙදී අපි බලන්නේ Mac වලට තියෙන version එක ගැන. මේක Apple Mac වල වැඩ කරන version එක තමයි මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ. ඉතින් මේකේ ගොඩාක් features තියෙනවා. SD card එකේ ඉඳන් iCloud දක්වා ඕනම දෙයක් recover කරගන්න පුළුවන් මේ software එක පාවිච්චි කරලා. ඒ වගේම Mac එක crash වුණාමත් අපිට මේක recover කරගන්න පුළුවන්. මේ පෙන්නන්නේ යාලගේ website එකේ තියෙන details මම. ඉතින් මේක ගොඩක් හොඳ software එකක් කියලා තමයි මෙයාලා කියන්නේ මේ විදිහට. ඒත් එක්කම මේකේ අමතර tools කිහිපයකුත් හම්බ වෙනවා. file repair, OS installer, data backup, large files find කරන එකක් වගේ ගොඩක් ලොකු features ප්‍රමාණයක් මේකේ හම්බ වෙනවා. මේක buy කරන්න ඕන software එකක්. ඒක මුලින්ම කියන්න ඕනේ. නමුත් මේක free අපිට check කරන්න පුළුවන්. මේක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙනවා. photographers ලට, law field එකේ ඉන්න අයට, ඊළඟට gamers ලට, home use කරන අයට, IT operations කරන අයට, ඒ වගේම students ලට හැම දෙනෙකුටම මේ software එක අනිවාර්යයෙන් වැදගත් වෙන software එකක්. ඔයා මේක පාවිච්චි කරේ නැතත් මේ වීඩියෝ එක බලලා මේකේ නම හරි මතක තියාගන්න. කවදා හරි මේ වගේ software එකක් ඔයාට අවශ්‍ය වෙන්න පුළුවන්. මේ විදිහට අපි software එක download කරලා බලමු Mac එකට දාගෙන කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් මේ විදිහට setup එක download කරලා සාමාන්‍ය Mac app එකක් විදිහට මේක install කරගන්නවා. මේක මේ විදිහට install වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ open වෙනකොට. ඉතින් මේ විදිහට තමයි අපිට බලා ගන්න තියෙන්නේ. මෙන්න මේ වගේ මේ 16 Pro Max කියන්නේ මගේ external hard එකක්. ඉතින් මේකේ තියෙන file එකක් මම delete කරලා ආපහු බලමු recover කරගන්න පුළුවන්ද කියලා. මුලින්ම අපි file එක delete කරගන්න ඕනේ. ඉන්න විතර කලින් මෙතන තියෙන මේ sidebar එකේ option කිහිපයක් තියෙනවා. අපිට පුළුවන් iCloud එකේ data recover කරගන්න, iPhone එහෙම නැත්නම් Android phone එකක උනත් data recover කරගන්න පුළුවන් කියලා මෙයාලා මෙතනින් කියනවා. ඒත් එක්කම data backup කරගන්න, macOS installer, ඊට පස්සේ වැදගත් දෙයක් තියෙනවා මේ large and old files හොයාගන්න එක. Mac එකේ ඉඩ ඉතුරු කරගන්න පුළුවන් මෙහෙම හොයාගෙන අපි delete කරොත්. ඉතින් අපි බලමු දැන් මේ විදිහට අපි file එකක් මේකේ delete කරනවා. මම මේ 16 Pro Max කියන external hard එකේ තියෙන එකක්. ඒක මේ විදිහට delete කරාට පස්සේ ඒක අපි බලමු scan කරලා recover කරගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ විදිහට මම simple scan එකක් කරනවා. photos විතරක් select කරලා අපිට අවශ්‍ය document වර්ගය මෙතනින් select කරන්න පුළුවන්. ඉතින් එහෙම select කරලා මේ විදිහට search කරද්දී අපි බලමු file එකක් ආවා. හරි. ඒ ආවේ මම අර delete කරපු photo එක. ඉතින් ඒක මේ විදිහට අපිට රිසල්ට් එක ආවට පස්සේ මේක අවශ්‍ය නම් දැන් මෙතනින් නවත්තලා මේක සේව් කරගන්නත් පුළුවන්. මෙතන උඩින් පේනවා පොඩි thumbnail එකක් වගේ තියෙන preview එකක්. ඒකෙන් අපිට අවශ්‍ය එක recover කරගන්න පුළුවන්. මේ විදිහට අපි මේක recover කරගමු hard එකේ වෙනත් තැනකට machine එක ඇතුළෙම. ඉතින් මේ විදිහට තමයි සරලව කිව්වොත් මේ 4D Dig Data Recovery software එක වැඩ කරන්නේ. Windows version එකත් මේ වගේම තමයි. Mac වලට වැඩ කරන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මම මේක Mac එකේ save කරගන්නවා මේ වගේ. දැන් මම මේක save කරගෙන open කරලා බලමු මේ file එක හොඳ තත්ත්වයෙන්ම අපිට ඇවිල්ලා තියෙනවද කියලා. කිලෝබයිට් ගණන්ද නැත්නම් මෙගාබයිට් 3.5ක විතර file එකක් size එක අඩු වෙලාද කියලා අපි බලමු. මේ විදිහට අපි මේකේ preview එකක් අපිට බලා ගන්න පුළුවන්. ගොඩක් හොඳ quality එකෙන් තියෙනවා. බලමු අපි මේකේ details ගිහිල්ලා කොහොමද මේකේ තියෙන්නේ කියලා. details information බලපුවාම මේකේ file size එක අපිට බලා ගන්න පුළුවන්. මෙගාබයිට් 3.5ම තියෙනවා. ඒ කියන්නේ ගොඩක් හොඳ quality එකෙන් මේක recover වෙලා තියෙනවා. ඉතින් මේක වෙනස් වෙන්න පුළුවන්. ඔයාගේ device එක format කරාට පස්සේ ඒක උඩින් තව data write කරලා නම් වෙනස් වෙන්න පුළුවන්. නමුත් trust කරන්න පුළුවන් software එකක් තමයි මේ Tenorshare ලගේ 4D Dig Data Recovery කියන්නේ. මේක Windows version එක අවශ්‍යයට Windows එක ගන්න පුළුවන්. Mac version එක අවශ්‍යයට Mac එක ගන්න පුළුවන්. ඉතින් මේක මේ විදිහට අපිට try කරලා බලලම experience කරපුවාම හොඳට මෙතන SD card වලට වෙනම එකක් තියෙනවා. මේක ගොඩාක් වැදගත් වෙන photographers ලට video shoot කරන අයට වගේ. ඊළඟට මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් camera brands කිහිපයක් මේකට සපෝට් කරනවා කැමරා එකේ data recover කරගන්න. ඒත් එක්කම iCloud එකේ data recover කරගන්න පුළුවන් මේකෙදි. ඊට පස්සේ Mac එකක් crash වුණාම ඒක ගොඩ දා ගන්නත් මේක use කරන්න පුළුවන් කියලා කියනවා මෙයාලා. ඊට
පස්සේ iPhone එකක හෝ Android phone එකක data recover කරගන්නත් මේ අපිට software එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සරලව කිව්වොත් මේකේ ක්‍රියාවලිය ඔය වගේ තමයි වෙන්නේ. මේකේ මිල ගණන් සහ කොහොමද buying plan එක කියලා අපිට බලා ගන්න පුළුවන්. මේකේ තියෙන website එකෙන් මෙයාලගේ පල්ලෙහා description එකේ ඔක්කොම links මම දාලා තියෙනවා. ඉතින් ඒකෙන් ගිහලා වාට මේ software එක buy කරන්න පුළුවන්. එහෙම නැත්නම් test කරන්න දාගන්න පුළුවන්. කැමති අය මේක buy කරන්න. එහෙම නැත්නම් මේ නම හරි මතක තියාගන්න. කවදා හරි මේ වගේ software එකක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්න පුළුවන්. ඒක නිසා මේ software එකේ නම හරි මතක තියාගන්න. මනම් මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. එකතුලා ඉන්න Apple Think එක්ක.